සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම ඔන්න යාළුවනේ තවත් අලුත්ම ෆ්‍රී ෆයර් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක තමයි මචං. ඉතින් ඔන්න අපිට මේ ජුජුත්සු කයිසන් කියන ඉවෙන්ට් එකත් එක්ක මචං අපිට ෆ්‍රී හම්බෙන්න තියෙනවා මචං ගොඩාක් අයිටම් වගේ. ඉතින් මචං අන්න ඒ අයිටම් ටික අරගෙන තමයි ආවේ. ඉතින් මචං ෆ්‍රී බන්ඩල් එකක් හම්බෙන්න තියෙනවා. ඊට පස්සේ මචං එතන ඉහාට තවත් ගොඩක් දේවල් අපිට මේ ඉවෙන්ට් එකත් එක්ක ෆ්‍රී හම්බෙන්න තියෙනවා. ඉතින් යාළුවෝ අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ඕනේ යාළුවන්ට මතක් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මම අද හවස දාලා තිනවා මචං. ඉතින් ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකේ ඔෆිෂියල් ට්‍රේලර් එක ඔයාලට දාලා තිනවා මචං. ඉතින් අනිවාර්යෙන් ගිහලා ට්‍රේලර් එක බලන්න කියලා යාළුවන්ට මතක් කරනවා බලමු නැති සෙට් එකට. ඒ වගේම ඉතින් ඔන්න channel එක subscribe නොකරපු සෙට් එක අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න කියලා මතක් කරනවා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න යාළුවන්ට. ඉතින් යාළුවනේ මෙන්න මේ කිව්ව විදිහට මචං මෙන්න මේ අපේ loot box එකේ ඉන ඉවෙන්ට් එක මචං මෙන්න මේක මම ඔයාලට ඊයේ කිව්වා මේක එනවා කියලා යාළුවනේ. ඔන්න ඉතින් කිව්ව විදිහට මේ ඉවෙන්ට් එකත් ඇවිල්ලා දිනවා මචං. ඉතින් ඔන්න මිෂන් කම්ප්ලීට් කරලා ඔයාලට ගන්න පුළුවන් මචං. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න මෙන්න මේ වීඩියෝ එක මචං ඉතින් අරන් ආවේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එක සම්බන්ධව මචං. ඉතින් සම්පූර්ණ විස්තරයක් තමයි ඉතින් ඔන්න එහෙනම් ඉතින් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඔන්න යාළුවනේ මම මුලින්ම තෝරගත්ත ඉතින් මෙන්න මේ විදිහට නියෝන් සිටි කියලා මචං. ඔන්න අප්ඩේට් එකෙන් පස්සේ මචං මැප් එකට එනවා කියලා කියනවා මචං සිටි එකක් මචං. ඉතින් මෙන්න මේකේ ටෙලිපෝට් වෙන්න අයිටම් එකකුත් තියෙනවා කියලා කියනවා යාළුවනේ. ඉතින් වීඩියෝ එකේ තියෙන විදිහට නම් මචං ඔන්න ඔයාලට නියෝන් සිටි එක මචං අන්න අර විදිහට බලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි යාළුවනේ. ඉතින් බලමු මේක මැප් එකට ආවට පස්සේ ඉතින් කොහොමද ගැම්ම කියලා. ඊට පස්සේ තෝරගත්ත යාළුවනේදී අපිට මචං මේ අප්ඩේට් එකෙන් පස්සේ අපේ පීක් ඩිසයින් වෙන විදිහට තමයි මචං මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරිම ඩිසයින් වෙනවා මචං. ඉතින් එක එක පවර්ස් ටිකක් මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක ඇඩ් වෙන්න තියෙනවා මචං. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ වල මේ දේවල් කියලා තියෙනවා. බලමු මේ සෙට් එක ඒවත් බලන්න කියලා මතක් කරනවා යාළුවනේ. ඉතින් එක එක පවර්ස් ඇඩ් වෙනවා මචං. සුකුනාගේ පවර් එක ඊට පස්සේ අපේ ගෝජෝගේ පවර් එක. ඉතින් මචං ඔන්න ඔය වගේ පවර්ස් මචං ගොඩක් ඇඩ් වෙන්න තියෙනවා. ඊට පස්සේ මචං මෙන්න වැදගත්ම දෙයක් විදිහට මචං මම තෝරගත්තා මෙන්න මේ විදිහට අපිට මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකත් එක්ක මචං මිෂි ෂොප් එකක් එන්න තියෙනවා මචං. ඉතින් මෙන්න මේ නොබාරගේ බන්ඩල් එකක් මචං මෙන්න මේ මිෂි ෂොප් එකට ඇඩ් වෙනවා කියලා කියන යාළුවනේ. ඉතින් මිෂි ෂොප් එකත් එක්ක ඔන්න ඔයාලට නොබාරගේ බන්ඩල් එක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකෙන් ආවට පස්සේ ඊට පස්සේ මචං මෙන්න මේ විදිහට නොබාරටම මචං ඉමෝට් එකක් එන්න තියෙනවා මචං මෙන්න මේ ඉවෙන්ට් එකේ. ඉතින් මචං ඔන්න ඒක සුපිරියක්. ඉතින් මාරම ලස්සන ඉමෝට් එකක් මචං. ඉතින් මෙන්න මේක ඊට පස්සේ මචං මෙන්න මේ මිෂි ෂොප් එකත් එක්ක මචං මෙන්න මේ බෑග් පැක් එකත් එනවා කියලා කියන යාළුවනේ. ඉතින් අපිට ඔන්න ගන්න කැමති සෙට් එක දැම්ම ඉතින් ඩයමන්ඩ් හදා ගන්න යාළුවනේ. ඉතින් ළඟදිම එන්න තියෙනවා. ඊට පස්සේ මචං මෙන්න මේ විදිහට මේ මිෂි ෂොප් එකට ඇඩ් වෙන මචං මේල් බන්ඩල් එක මචං මෙන්න මේ විදිහට මෙගෝමිගේ බන්ඩල් එක මචං මෙන්න මේ විදිහට ඇඩ් වෙනවා කියලා තමයි කියන්නේ මචං. ඉතින් මෙන්න මේ මිෂි ෂොප් එකට ඉතින් ඔන්න ගන්න කැමති සෙට් එක ඩයමන්ඩ් 17000ක් රෙඩි කරගන්න යාළුවනේ. ඉතින් මිෂි ෂොප් එකේ බඩු ටික ගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඉමෝට් එකත් මිෂි ෂොප් එකට ඇඩ් වෙනවා කියලා කියනවා යාළුවනේ. ඉතින් බලමු මෙන්න මේ ඉවෙන්ට් එක ආවට පස්සේ මෙන්න මේ ඉමෝට් එකත් අපේ මිෂි ෂොප් එකට ඇඩ් වෙයිද කියලා යාළුවනේ. ඊට පස්සේ මෙන්න මේ බෑග් පැක් එකත් මචං අපේ මිෂි ෂොප් එකට ඇඩ් වෙනවා කියලා කියනවා යාළුවනේ. ඉතින් ඔන්න සුපිරියක් වෙයි ගන්න කැමති සෙට් එක දැම්ම ඩයමන්ඩ් රෙඩි කරගන්න යාළුවනේ. ඔන්න යාළුවනේ ඊළඟට තෝරගත්තේ ගොඩක් කට්ටියමෙන් අහපු එකක් තමයි ඉතින් මේ සුකුනාගේ බන්ඩල් එකෙන් මොන ඉවෙන්ට් එකකදයි කියලා. ඔන්න ඉතින් එනවා කියලා කියන්නේ මචං ඔන්න ටෝකන් වීල් ඉවෙන්ට් එකට තමයි ඉතින් මෙන්න මේ විදියට එනවා කියලා තමයි කියන්නේ. ඉතින් සුකුනාගේ බන්ඩල් දෙකක් තියෙනවා මචං. ඉතින් ඒක සුකුනාගේ කැරක්ටර් එකට මචං ඔන්න බන්ඩල් දෙකක් තියෙනවානේ. ගොඩක් දුරට මේකේ ලුක් චේන්ජ් එකක් ඇඩ් වෙන්නත් පුළුවන් යාළුවනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ බන්ඩල් එක ගන්න කැමති සෙට් එක අනිවාර්යයෙන්ම ඔන්න ඩයමන්ඩ් රෙඩි කරගන්න මචං. ඉතින් මේ බන්ඩල් එකනේ ටෝකන් වීල් රින් ඉවෙන්ට් එකට ඩයමන්ඩ් ඔයාලට 3000ක් විතර ගත්තොත් මචං මේ බන්ඩල් එක ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මචං මෙන්න මේකට මෙන්න මේ වගේ පොඩි බෑග් පැක් එකකුත් ඇඩ් වෙනවා කියලා දිනවා යාළුවනේ. ඉතින් මේ දේවල් තාම එන්න දවස හරියටම කියන්න බෑ. ඉතින් තාම මේ දේවල් ගැන සඳහන් වෙලා නැහැ මචං. ඉතින් ඒක නිසා ඔන්න ඩයමන්ඩ් එක රෙඩි කරගන්න යාළුවෝ අනිවාර්යයෙන්ම මෙන්න මේ බන්ඩල් සෙට් එක ගන්න. ඉතින් මෙන්න මේ බන්ඩල් සෙට් එක මචං වැදගත් බන්ඩල් එක තමයි ඉතින් මේ සුකුණාගේ බන්ඩල් එක. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ බෑග් පැක් එකක් තියෙනවා. ඉතින් ඔන්න යාළුවෝ ඩයමන්ඩ් රෙඩි කරගන්න මේ ඉවෙන්ට් එක එන්න දවස හරීම දවස දැනගත්ත ගමන් මචං ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔන්න ඊට පස්සේ යාළුවනේ තෝරගත්තේ අපේ ගෝජෝගේ ටෝකන් ටවර් ඉවෙන්ට් එක යාළුවනේ. ඉතින් මෙන්න මේ ගෝජෝගේ බන්ඩල් එක එනවා කියන මචං ඔන්න ටෝකන් ටවර් ඉවෙන්ට් එකකට මචං. ඉතින් ඒක 100% කන්ෆර්ම් කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මචං. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ගෝජෝගේ ට්‍රේලර් එකක් මචං. ඉතින් මෙන්න මේ බන්ඩල් එක ඉතින් මාරම ලස්සන බන්ඩල් එකක් ඕනේ. ඉතින් ගන්න කැමති සෙට් එක අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් රෙඩි කරගන්න මචං. ඉතින් ටෝකන් ටවර් ඉවෙන්ට් එකට එන නිසා ඔයාලට ඩයමන්ඩ් මචං 5000 10000 අතර ගානක් අනිවාර්යෙන්ම යනවා. ඉතින් ලාක් එක තියෙනවා නම් මචං ඉතින් ඔන්න 5000ට අඩු ගානකින් ඔයාලට ගන්න පුළුවන්. ඒක නිසා ඔන්න ගන්න කැමති සෙට් එක දැම්මයි ධම්ම ඩයමන්ඩ් රෙඩි කරගන්න කියලා යාළුවන්ට මතක් කරනවා.
ඔන්න යාළුවනේ මං ඊළඟට තෝරගත්තේ අපිට ෆ්‍රී හම්බෙන දේවල් ටික ගැන කතා කරන්න තමයි යන්න යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේ මිෂන් කම්ප්ලීට් කළා මචං. ඉතින් මෙන්න මේ ටෝකන් ටික හොයාගෙන ඔයාලට මචං මෙන්න මේ විදිහට මචං මෙන්න මේක අන්ලොක් කරලා මචං මෙන්න මේ බණ්ඩල් එක ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඒක සුපිරිම බණ්ඩල් එකක්. මේක ඔයාලට ෆ්‍රී හම්බෙන්නේ. ඉතින් ඔන්න ඉතින් අනිවාර්යෙන් රෙඩි වෙන්න. ඊට පස්සේ මෙන්න මේ ග්ලූ වෝල් එකත් ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන් කියලා කියනවා යාළුවනේ. ඉතින් මේකත් අපිට මෙන්න මේ ඉවෙන්ට් එකෙන් ෆ්‍රී දෙන එකක්. ඊට පස්සේ මචං මෙන්න මේ වෙහිකල් ස්කින් එකත් ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ගොඩක් කොල්ලොන්ට වාසියක් මචං මෙන්න මේ ඉවෙන්ට් එක. ඊට පස්සේ මෙන්න මේ පැරෂූට් ස්කින් එකත් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා කියලා කියනවා යාළුවනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මචං මියුසික් එකකුත් ෆ්‍රී හම්බ වෙනවා කියලා කියනවා මචං. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකෙන් ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බැනර් එකකුත් ෆ්‍රී හම්බ වෙන්න දිනවා මචං. ඉතින් ඔන්න සුපිරියක් තමයි. ඉතින් ඊට පස්සේ මචං මෙන්න මේ වගේ ඇවටාර් එකකුත් ඔයාලට ෆ්‍රී හම්බ වෙන්න දිනවා. ඉතින් ඔන්න සුපිරිම ඇවටාර් එකක් මචං. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක එනවා. ඊට පස්සේ මචං මෙන්න මේ වගේ ඔයාලට ග්ලාස් දෙයක් හම්බ වෙන්න දිනවා මචං. ඉතින් ෆ්‍රී ඒකත් සුපිරියක්. ඉතින් ඔන්න අනිවාර්යයෙන්ම යාළුවෝ මතක් කරලා මෙන්න මේ ෆ්‍රී හම්බෙන අයිටම් ටික හැමෝම ගන්න කියලා මතක් කරනවා. ඉතින් টොප් අප් නොකරන කොල්ලොන්ට ඕන ඉතින් වාසියක් මචං. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකේදී ඔන්න යාළුවනේ මං ඊළඟට තෝරගත්තේ ඔයාලට ගොඩක්ම වැදගත් ඉවෙන්ට් එකක් මචං. ඉතින් මේක টොප් අප් ඉවෙන්ට් එකක්. ඉතින් 100% টොප් අප් ඉවෙන්ට් එකක් තමයි මචං. මෙන්න මේක ඉතින් ඔයාලට මතකද? ඔයාලට ඩයමන්ඩ් 1000ක් টොප් අප් කරොත් ඔයාලට ඩයමන්ඩ් 1000ක් ෆ්‍රී හම්බ වෙනවා මචං. මෙන්න මේ ඉවෙන්ට් එකේදී ඔන්න ඒකට යාළුවෝ රෙඩි වෙන්න ඉතින් ජනවාරි මාසේ එනවා කියලා කියනවා. ඔන්න යාළුවනේ මං ඊළඟට තෝරගත්තේ ඔන්න යාළුවන්ගේ බේරෙන්නම බෑ යාළුවනේ. ඔන්න ආයෙමත් මට මැසේජ් දාලා ඔන්න කරදර කරනවා මචං. ඉතින් මෙන්න මේක ගැන හරිම විස්තරයක් කියන්න කියලා. ඔන්න ඉතින් මචං තොරතුරු අනුව නම් මෙන්න මේ ඉවෙන්ට් එක කියන්නේ මේ YT කලිසම මචං ඔන්න බ්‍රසීල් සර්වර් එකට අපිට රිලීස් කරලා තිනවා යාළුවනේ. ඒ කියන්නේ ඉතින් මෙන්න මේක අපිට ඉක්මනටම එනවා කියන එක තමයි. ඉතින් ඔන්න බ්‍රසීල් සර්වර් එකට මචං මෙන්න මේක දීලා තිනවා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් මචං ඒකට නම් ඔන්න YT කලිසම් ඔක්කොම ටික දීලා තිනවා මචං. ඉතින් පරණ YT කලිසම් සෙට් එකත් ඒකට රිටර්න් කරලා තිනවා. ඉතින් මචං අපේ සර්වර් එකට එනකොට නම් මචං ගොඩක් දුරට පරණ ටික රිටර්න් වෙන්නේ නැති කතාවක් තමයි කියන්නේ. ඉතින් මේ ග්ලූ වෝල් එකයි මෙන්න මේ පර්පල් ඒන්ජලික් පැන්ට් එකට අදාළ දේවල් ටික විතරක් එනවා කියලා තමයි කියන්නේ යාළුවනේ. හැබැයි ඉතින් තාම කන්ෆර්ම් ඩේට් එකක් නැහැ මචං. ඉතින් අපේ සර්වර් එකට එන දවස දාලා මචං ඉතින් ඔන්න ඔෆිෂියල් බැනර් එකක්වත් මචං ඔන්න රිලීස් වෙලා නැහැ. ඒක නිසා ඉතින් ඔන්න එන දවස හරියටම කියන්න බෑ යාළුවනේ. ඉතින් ඔන්න ඔය කතාව තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ගොඩක් දුරට මචං මේක මේ ජනවාරි වල අනිවාර්යෙන් නැත්නම් ජනවාරි පෙබරවාරි අතර මචං මේක අනිවාර්යෙන් එයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් යාළුවනේ මේක අනිවාර්යෙන්ම එන දවස හරියටම දැනගත්තාම මචං මම ඔයාලට ඉක්මනට වීඩියෝ එකක් කරන් එන්න. ඉතින් එතකන් යාළුවෝ ටික ඩයමන්ඩ් රෙඩි කරගෙන ඉවසගෙන ඉන්න කියලා මතක් කරනවා. ඔන්න ඊට පස්සේ මම තෝරගත්ත යාළුවනේ අපිට එන්න තියෙන ස්ක්වාඩ් টොප් අප් ඉවෙන්ට් එකක් මචං. ඉතින් මෙන්න මේ JJK ඉවෙන්ට් එකත් එක්ක අපිට ජනවාරි මාසේ මෙන්න මේ টොප් අප් ඉවෙන්ට් එක එනවා කියලා තියෙනවා යාළුවනේ. ඉතින් ඒ කියන්නේ ඩයමන්ඩ් 100 5 දින ඒතරලා টොප් අප් කරලා තමයි ඔයාලට මෙන්න මේකේ අයිටම් ටික ගන්න තියෙන්නේ. ඔන්න ඉතින් ඒකට යාළුවෝ රෙඩි වෙන්න කියලා මතක් කරනවා මචං. මේ චූටි ඇනෙත් මචං අන්න ඒ টොප් අප් ඉවෙන්ට් එකට ගොඩක් දුරට එයි මචං. ඉතින් ඔන්න ඒකට කට්ටිය රෙඩි වෙන්න කියලා ඔන්න මතක් කරනවා. ඕන්න යාළුවනේ ඉතින් අන්තිමටම තෝරගත්තේ අපේ BR rank CS rank අපි සිලෙක්ට් කරන තැන මචං. මෙන්න මේ විදිහට ඉතින් බැනර් එක වෙනස් වෙනවා මචං. ඉතින් මෙන්න මේ ජුජුත්සු කයිසන් ඉවෙන්ට් එකෙන් මචං ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ලස්සනට අන්න එතන තියෙන බැනර් එක වෙනස් වෙනවා කියලා කියනවා මචං. ඉතින් මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔන්න ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අද ගෙනාපු වීඩියෝ එකත් අපි ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ channel එක subscribe කරමු නැති සෙට් එක අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා යාළුවන්ට. ඉතින් bell icon ඕල් කරලා තියාගන්න මචං. මෙන්න මේ වගේ මේ ඉවෙන්ට් ගැන සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න ඕන නම් මචං ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ බෙල් අයිකන් එක ඕල් කරගන්න එක විතරයි යාළුවනේ. ඒතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් පටස් ගාලා ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ඒ වගේම ඉතින් ඔන්න වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. තව යාළුවෙක්ට ෂෙයා කරන්නත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් ඔන්න තවත් අලුත්ම Free Fire වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. ඉතින් මගේ යාළුවෝ ටික මම එනකන් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.